චාරකයෙකුට එවරස් කඳු මුදුන දැක්කම කොයිතරම් සතුටක් එනවද? ආන්ගේ සතුට මම භුක්ති විඳිනවා. මං ආවා දැන් අපේ ගමනේ උපයුක්ත මාතෘකාව කළුගඟේ මූල්‍යයත් හොයන්න. මේ අපි ඉන්නේ කළුගඟ කොමලියගේ මැද. කළුගඟේ මූල හොයන්න මං තව ටිකක් ආන්නර මට හමු වෙනවා කළුගඟේ මුල් දියත්. එහෙනම් මේ සියදානම කළුගඟේ කුමරියගේ මුල් දියත් බහැ දැකලා කළුගඟේ කුමරියගේ මේ මහා කළුගඟ කතාවේ උප්පත්තිය බහැ දැකලා අපි අපේ ගමන කලාබත් ඉවර කරගන්නවා.
තවත් පුරා දින දෙකක් කළුගඟ සොයන්නට පිරිස මහන්සි වෙලා කළුගඟ කුමරියගේ උපත සොයාගන්න තරම් වාසනාවක් වුණා. සංචාරකයන්ගේ කණ්ඩායම මේක ලැබූ ජයග්‍රහණයක් බව සැලකේ. ආන්නේ නිමසාම තමයි කළුගඟ සොයා මෙතෙක් පුරා කළුගඟ කුමරිය ගඟ උපදින්නේ මේ ගලහරහා උපදින ඒ ගඟ කළුගඟ කුමරිය. කතරම් වාසනාවක් කළුගඟ කුමරිය දැකගෙන සංචාරකයන් රැගෙන ආවේ කළුගඟ සොයා වැඩසටහන. ඒ කළුගඟ සොයා වැඩසටහනේ මේ අපේ උපයුක්ත මාතෘකාව. ඉතින් කළුගඟ කුමරියනේ ඔබ බැහැදකින්න අපි බොහෝ පින් කරන්න ඇති. කළුගඟ කුමරිය බැහැදක කළුගඟ කුමරිය උපතින්ම ජලයේ පාරවන නම් අප ලැබූ වාක්‍යයක්. කුමරිය දැක බලා ගන්න අප ලැබූ වාක්‍යයක්. එසේනම් කළුගඟ කුමරිය බැස් යන අවසර අපි කළුගඟ දිගේ පස්සේ කාලේ යන්න. ඉතින් මෙතෙන් පටන් চিරාත් කාලයක් බොහෝ තැන් පෝෂණය කරමින් තවත් තැන්වලට ආයු වඩමින් කළුගඟ ගලත්තා. අපි එනම් ආපසු අපේ ගමන් මාර්ගයට එළඹෙමු. එතෙන් සිට අනිත්‍යව මම ඔබට පාසන්න. සංචාරකයා මේ කළුගඟ සොයා සමන් කුලත් බැඳ එලෝ බලා යනවා. අනේ මගින් වැඩ කනියු ගඟ ඔහේ ගලා යනවා. මහා කළුගම් තොට එහෙමත් නැත්නම් රත්නපුර පෝෂණය කරන කළුගම් කුමරියගේ මුල් දියතු කඩ අපි හොයාගත්තා. ඒ ලැබූ වාසනාවම කොයි තරම්ද ඒ දේ ලබන්න. මම සිරිපා කරුණා කරලා සමන්දේ හාමුදුරන්ගෙන් අවසර අරගෙන ශ්‍රී පාද පත්නි වැඳලා ආවේ ගඟක් හොයන්න නෙමෙයි, ජීවිතයක් හොයන්න. ගඟක් කියන්නේ ජීවිතයක්. ජීවිතයක් කියන්නේ ගඟ උපදිනවා, එය ලදරු වියනවා, මහලු වියනවා, ගඟ මුහුදට වැටෙනවා. ජීවිතෙත් එහෙමයි. ජීවිතෙත් උපදිනවා. ගලාග ජීවිතෙත් අපි මහලු වෙනවා, අපි මැරෙනවා. තව එකක් තියෙනවා. ගඟ දියබෙත්තමෙන් වෙන්නුනහම තනි වෙන්නේ නැහැ. ඒකට නිම්නේ දියසීරා අතුගංගා එකතු වෙනවා. ජීවිතෙත් එහෙමයි. ජීවිතෙත් මව්කුසෙන් වෙන්නුනහම තනි වෙන්නේ නැහැ. ඒකටත් නිම්නේ දියසීරා වගේම අපිට
යහළුවෝ, මිත්‍රයෝ, දරුවෝ, මුණුපුරෝ අපිට හම්බ වෙනවා. තව එකක් තියෙනවා. ජීවිතේ සාංශාරිකයි. අන්න ඒ වගේ ගඟත් සාංශාරිකයි. ගඟ ගලනවා, දොළවල් පහු කරනවා, ඇලවල් යනවා, මුහුදට වැටෙනවා, නැවතත් ජල වාෂ්ප උරාගෙන ඇවිල්ලා කඳු කරේදී වහිනවා, නැවතත් ගඟ උපදිනවා. ජීවිතෙත් එහෙමනේ. ජීවිතෙත් අපි ඉපදෙනවා, මැරෙනවා, නැවත ඉපදෙනවා. මේ කළු ගඟත් ආන් ඒ විදිහ. ඉතින් මං හොයාගෙන ආවේ ජීවිතයක්. හැම ගඟකටම හැම ජීවිතයකටම බැඳිච්ච අපූර්ව කතා තියෙනවා. කළු ගඟේ කතාවත් ආන්නේ විදිහට. දැන් මෙතනින් පටන් ගත්ත කළු ගඟ ඕම්ම ගිහිල්ලා එකතු වෙනවා තවත් ගඟවල් වලට. අපි දැක්ක පළවෙනි දිය කඩਿੱත්ත නෙමෙයි අපිට මෙතනින් පේන්නේ. එහෙනම් කළු ගඟේ කතාව තව ඉස්සරහට කරගෙන යන්න අඳුර වැටෙන්න කලින් අපි පලාබද්දල රජමහ විහාරයට යන්න ඕනේ. එතෙන් සිට තමයි අපේ වැඩසටහනේ නිමාව තියෙන්නේ. එහෙනම් කළු ගඟ සොයාව ගමනේ උපයුක්ත මාතෘකාව එතනින් ඉවරයි. දැන් යන්න තියෙන අපිට ඉතුරු ටික අපි කළු ගඟ ගැන තව ඉගෙන ගමු. අපි යමු.